Welcome to Kupia, your technology knowledge hub. ඔන්න අදත් කුප්පිය තවත් lookup function එකක් ගැන. අද අපි කතා කරන්න යන්නේ h lookup එහෙම නැත්නම් horizontal lookup ගැන. මොකද්ද මේ horizontal lookup? අපි මීට කලින් කතා කරුවා lookup සහ vlookup ගැන. vlookup කියලා අපි කතා කරුවේ vertical lookup. මේක horizontal lookup. horizontal විදිහට තියෙන data ටිකක් පාවිච්චි කරලා lookup function එක apply කරන එක තමයි මෙන්න මේ horizontal lookup එකෙන් වෙන්නේ. වැඩි කතා නැතුව බලමු කොහොමද ෆන්ක්ෂන් එක වැඩ කරන්නේ කියලා. ඉතින් මෙතන තියෙනවා අපේ පුරුදු call center එකේ database එක. ඉතින් ඒ data පාවිච්චි කරලා මම මෙන්න මේ වගේ data table එකක් හදාගත්තා. තියෙන state එක සහ sentiment එක. ඉතින් මේ state එකේ අපු calls වල තියෙන feedback එක තමයි ඒකට තියෙන්නේ. ඒක record එකක්. අපි මේ data පාවිච්චි කරලා බලමු කොහොමද HLOOKUP වැඩ කරන්නේ කියලා. මම මේ ගන්න යන්නේ දැන් මෙතනට මෙන්න මේ පල්ලෙහා තියෙන table එකට මෙන්න මේ උඩ table එකෙන් data ටික lookup කරන්න හදන්නේ. මෙතන තියෙනවා date එක, මෙතන තියෙනවා sentiment එක. හරි අපි බලමු කොහොමද function එක වැඩ කරන්නේ. අපි ලියමු function එක h lookup මොකද්ද හොයන්නේ? lookup value එක කියන්නේ මොකද්ද හොයන්නේ? හොයන්නේ මෙන්න මේ segment එකට අදාළ values ටික. අපි ගන්න යන්නේ neutral කියන එකට අදාළ count එක කොච්චරද කියන එක select කරුවා. ඊට table එකම range එක lock කරා F4 පාවිච්චි කරලා. තමා neutral කියන එක තියෙන්නේ තුන්වෙනි row එකේ row number 3. තමා exact match කියන එක තමයි අපි select කරන්නේ. false කියන එක දෙන්න ඕනේ. එහෙම නැත්නම් 0 වුණා. bracket එක close කරා. double click කරලා copy කරගත්තා. Texas වලට එකක් තියෙනවා. neutral වලට අදාළ බලමු. neutral Texas වලට එකයි. West Virginia වලට එකක් තියෙනවා. හරි. අපි තව පාරක් try කරලා බලමු. මෙතන තියෙන drop down එකක්. drop down එකේ තියෙන state එක drop down කරලා list කරලා. හරි. මෙතන අපි ලියමු if error එකත් එක්ක. if error h lookup මොකද්ද අපි search කරන්න යන්නේ? state එක දුන්නා. ඊට පස්සේ data table එක select කරන්න ඕනේ. ඉතින් අපි select කරා data table එක. lock කරා range එක. තමා very negative එකට අදාළ detail එක තමයි ගන්න යන්නේ. very negative එකේ තියෙන පස්වෙනි row එකේ row number 5. තමා exact match එක අපි බලන්න ඕනේ. 0 වරහන් close කරා. if error එකේ අපි ලියමු no data. error නම් no data කියලා එන්න ඕනේ අපිට. ඔන්න function එක දුන්නා. select කරලා බලමු. West Virginia error negative එකක් නෑ. Texas වල එකක් තියෙනවා. select කරලා බලමු Texas වල එකයි. California බලමු. California Florida වල දෙකයි. California වල දෙකයි. හරි ෆන්ක්ෂන් එක apply වෙලා තියෙනවා. හරි අපි පොඩි දෙයක් add කරලා බලමු මේක පාචුට්ටක් change කරන්න. මෙන්න මෙතන තියෙනවා උඩ තිබ්බ drop down එකම. අපි තව drop down එකක් add කරමු මෙතනට. drop down එක add කරන්නේ කොහොමද? data tools වල data validation list source එක දෙනවා. මෙන්න මේ ටික තමයි විදිහට ඕකේ කරා. දැන් මෙතනින් ගන්න පුළුවන්. බලමු මෙතනට දෙමු row number එක මෙතන ඉස්සරහට. row number 1 2 3 4 5 6 7. උඩ වැඩක් කරන්න යන්නේ. ඔයාලට මතකද අපි vlookup function එක ගැන කතා කරා. එතන vlookup function එක දාන්න යන්නේ vlookup මොකද්ද හොයන්න යන්නේ? මෙන්න මේක තමයි searching value එක. lookup කරන්න යන්නේ මේකට. data table එක මොකද්ද? data table එක
select කරා 31 වෙනි column එකේ තමයි අපිට ඕන value එක තියෙන්නේ. range එක lock කරගත්තා. 31 බිඳුව හරි දැන් මෙතනට එනවා value එක. ඔයාලා දැක්කද මම මොකද කරුවේ කියලා? මම කරුවේ මෙතන ඉස්සරහට දාගත්තා මං even row එකද කියන එක. ඒක තමයි මෙතන මම lookup කරේ. දැන් මෙතනින් drop down එක select කරද්දි ඔයාලට වැටෙනවා මෙන්න මේ neutral කියන එක තියෙන්නේ කීවෙනි row එකේද කියන එක. හරි. ඒකත් එක තමයි මේ ඉස්සරහට යන්න හදන්නේ. දැන් බලමු මං ඇයි එහෙම කරේ කියලා. සමානයි if error h lookup value එක 8 කියන එක table එක select කරා. range එක lock කරා. මෙතන row number එක වෙනුවට මම දෙන්නේ මෙන්න මේ number එක. තමයි exact match එකක් ඕනේ අපිට. දැවුවා. if error එකේ false එක ලියනවා. no data කරාන වෙවුවා. මෙන්න මෙතනින් මම select කරා Texas. හරි. Texas වලට negative වලට 5ක් තියෙනවා. බලමු. Texas negative වලට 5යි. අපි බලමු very positive කීයක් තියෙනවද කියලා. මෙතන select කරා very positive. දෙකක්. දැක්ක නේද? ඉතින් මම හැමදාම කියනවා වගේ මේ function එහෙම නැත්නම් formulas අපිට කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ තීරණය තියෙන්නේ අපේ යතේ අපේ thinking එකත් එක්ක තමයි මේ හැමදේම වෙනස් වෙන්නේ. අපිට මේක කැමති විදිහට වෙනස් කරලා කැමති තව formulas එහෙම නැත්නම් function එක එකතු කරලා පාවිච්චි කරන්න පුළුවන්. අවබෝධය තමයි වැදගත්. ඉතින් මම පුරුදු විදිහටම data sheet එකේ URL එක දාන්නම් description එකට. ඒ වගේම පළවෙනි comment එකට. ඔයාලා try කරලා බලන්න. try කරලා බලද්දි මොන හරි ගැටලුව આવොත් comment එකක් දාන්න යන්න. මම අනිවාර්යෙන් comment වලට reply කරනවා. මේ වගේ වීඩියෝ දිගටම බලන්න channel එක subscribe කරලා තියාගන්න. ඔයාලට පුළුවන් ඔයාගේ දැනුම අපිත් එක්ක share කරගන්න. comment කරන්න. එහෙම නැත්නම් අපිට mail කරන්න. ඉතින් තවත් වීඩියෝ එකක් හම්බ වෙනකල් ගිහින් එන්න. සුබ දවසක්.